ආයුබෝවන්. දකුණු ලකට අභිමානයක් එක්කරමින් වසර 30ක් සැපිරෙන මේ මොහොතේ දකුණු පළාතේ විශාලතම රෝහල් පරිශ්‍රයේ සිට අද අපි බලමු අපෙන් ඔබට ඉටුවන විශේෂිත සේවාවන් පිළිබඳව. මේ සේවාවන් පිළිබඳව හරියටම දන්න කෙනෙක් අද අපිත් සමග එකතු වෙලා ඉන්නවා. ඒ තමයි රුහුණු හොස්පිටලේ ක්‍රියාකාරී සාමාන්‍ය අධිකාරී වශයෙන් කටයුතු කරන නිලව්ෆර් මහතා. ආයුබෝවන් ඔබට. හොඳයි සාමාන්‍ය අධිකාරීතුමනි, අපිට දැනගන්න පුළුවන්ද රුහුණු හොස්පිටල් තුළ පවතින විශේෂිත සේවාවන් පිළිබඳව? දකුණු පළාතේ අංක 1 පුද්ගලික ලෝහන රුහුණු රෝහල දැන් අපි අවුරුදු 30ක් තිස්සේ අභිමානවත්ව ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවන් පවත්වාගෙන යනවා. ඒකේ විශේෂයෙන්ම කියන්න ඕනේ විශේෂිත සේවාවන් වගේම පැය 24 සේවාවන් අපි ගාව තියෙනවා. මෙම විශේෂ සහ පැය 24 සේවාවන් යටතේ අපිට ගන්න පුළුවන් දැඩි සත්කාර ඒකකය සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ගිලන් රට සේවාව, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් 150කට එහා ලබා දෙන channel සේවාව, MRI සහ CT පහසුකම්, හෘද කැතිකරණ ඒකකය, ඒ වගේම වැස්කියුලර් යුනිට් එක, ඒ වගේම ISO තත්ත්ව සාතික යටතේ ක්‍රියාත්මක වන රසායනාගාර සේවාවන්, ඒ වගේම fertility and research center, ඒ වගේම surgery, maternity and wellness centers හරහා අපි රුහුණු රෝහලේ පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබා දෙනවා. රුහුණු රෝහලේ විශේෂිතම ඒකකයක් වන දැඩි සත්කාර ඒකකය පිළිබඳව දැන් අපි දැනගන්නවා. දැඩි සත්කාර ඒකකයේ යටතේ ඇඳන් 9ක නවීන පහසුකම් යටතේ අංග සම්පූර්ණ ඇඟ 9ක පහසුකම් අපි ගාව තියෙනවා. ඒ වගේම තමයි ඒ යටතේ ක්‍රියාත්මක වන HDU සහ ගිලන් රට සේවාව. එම සේවාවන් අපි පැය 24ම ක්‍රියාත්මක කරනවා. දකුණු පළාතේ දැනට තියෙන පුද්ගලික රෝහල් වලින් විශාලතම දැඩි සත්කාර ඒකකය අයිති වෙන්නේ රුහුණු රෝහලට. රෝහලක් තුළ ශල්‍යාගාරය කියලා කියන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉතින් රුහුණු රෝහලේ ශල්‍යාගාරය තුළ සිදුවන්නේ මොනවද කියලා වැඩිදුරටත් පැහැදිලි කළොත්? ඔව් දිලික, ඇත්තටම රුහුණු රෝහලේ ශල්‍යාගාර සේවාවන් යටතේ දැනට අපි ලක්ෂයකට එහා රෝගීන්ට සත්කම් පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම ශල්‍යාගාර ගැන කතා කළොත් ලෝක පිළිගත් විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් වගේම මනා පළපුරුද්දක් ලද හෙද කාර්ය මණ්ඩලයක් නිරතුරුව ඔබ වෙනුවෙන් සේවය සඳහා කැප වෙලා සිටිනවා. සාමාන්‍ය අධිකාරීතුමනි, අපිට දැනගන්න පුළුවන්ද රුහුණු රෝහල තුළ තිබෙන කාමර පහසුකම් පිළිබඳව? ඔව්, කාමර පහසුකම් වශයෙන් ගත්තහම ලංකාවේ තිබෙන අති සුපෝපභෝගී ස්වීට් රූම් ෆැසිලිටිස් තියෙන්නේ අපේ රෝහලේ. කිංස් කෝට් සහ රෙසිඩෙන්ෂල් ස්වීට් යන කැටගරි දෙක යටතේ අපගේ ස්වීට් රූම් ෆැසිලිටිස් තියෙනවා. ඒ වගේම තමයි ඩිලක්ස් සහ සුපර් ඩිලක්ස් යන මාදිලි දෙක යටතේ තවත් සැප පහසුකම් වලින් යුක්ත නේවාසික කාමර පහසුකම් අපි සතුව තිබෙනවා. එපමණක් නොව සහනදායී ගාස්තු යටතේ පවතින කාමර පහසුකම් පවා රුහුණු රෝහලෙන් ලබා ගන්න පුළුවන්. පහසුකම් මතින් සුවිශේෂී ස්ථානයක් ගන්න රුහුණු රෝහලේ channel සේවාව ගැන වැඩිදුර විස්තර කර. රුහුණු රෝහලේ තියෙන විශේෂත්වය තමයි channel සේවාව සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රථමයෙන්ම පැමිණෙන්නේ මෙම ආයතනයට. ඒ වගේම තමයි ජාතික රෝහල, දාල ජාතික රෝහල වගේම කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම අනෙකුත් රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන් 150කට වඩා වැඩි සංඛ්‍යාවක් channel සඳහා. දකුණු පළාතේ විශාලතම නහරහා අවයව බද්ධ කිරීමේ ඒකකය තුළයි අපි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් මේ ඒකකය තුළින් විශාල සේවාවක් සිද්ධ වෙනවා. අපි බලමු මොනවද මේ ඒකකය හරහා සිදුවන සේවාවන් කියලා. ඔව්, ඇත්තටම නහරහා අවයව බද්ධ කිරීමේ මේ ඒකකයට දකුණු පළාතේ විතරක් නෙවෙයි රටේ නන්දෙසින් රෝගී සත්කාර ලබා ගැනීම සඳහා මේ පැමිණෙනවා. විශේෂයෙන්ම සතියකට අසන්න වශයෙන් 1000කට එහා පැත්තේ රෝගී ඔවුන්ගේ දියවැඩියාව සම්බන්ධ තුවාල, ඒ වගේම ඔවුන්ට තිබෙන නහර සම්බන්ධ ගැටලු සඳහා විශේෂඥ වෛද්‍ය පහසුකම් ලබා ගන්න මේ රෝහලට පැමිණෙනවා. රුහුණු රෝහලේ විශේෂ සේවාවන් යටතේදී හෘද කැතිකරණ ඒකකය පිළිබඳව මතක් කළා. ඉතින් මෙහිදී සිදුවන සේවාව පිළිබඳව පැහැදිලි කළොත්? ඔව්, විශේෂයෙන්ම කියනවා නම් දකුණු පළාතේ තිබෙන ප්‍රථම සහ එකම පුද්ගලික අංශය සතු හෘද කතිකරණ ඒකකයේ තියෙන රුහුණු රෝහල සතුවයි. රුහුණු රෝහලේ හෘද කතිකරණ ඒකකයේ මගින් දැනට ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ 3000කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම ස්ටෙන්ටින් පහසුකම්, පේස්මේකර් සවි කිරීමේ පහසුකම් රුහුණු රෝහලේ හෘද කතිකරණ ඒකකයේ මගින් සිදු කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂ කාරණාවක් තමයි දකුණු පළාතේ පමණක් නෙවෙයි ලංකාවේ නන්දෙසින් සේවයේ යෙදී සිටින හෘද රෝග විශේෂඥවරුන් අපගේ හෘද කතිකරණ ඒකකය
වෙත ඔවුන්ගේ රෝගීන්ට එම පහසුකම් ලබා ගැනීම සඳහා නිතර පැමිණෙනවා. ISO තත්ත්ව සාතිකවලින් පෙදුම්ලත් රුහුණු රෝහලේ රසායනාගාර පහසුකම කියන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉතින් මෙහිදී සිදුවන සේවාවන් කාර්යභාරයන් පිළිබඳව තවදුරටත් පැහැදිලි කළොත්. ඔව් ඇත්තටම රුහුණු රෝහල් රසායනාගාරයේ ISO තත්ත්ව සාතිකය ලබා තියෙන වගේම විශ්වසනීය සේවාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි දකුණු පළාත මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවලත් අපගේ සේවා ස්ථාන 500කට අධික ප්‍රමාණයකින් ව්‍යාප්ත වෙලා තිබෙනවා. නවීනතම අංගෝපාංග වලින් සමන්විත මේ අංශය විශේෂයෙන්ම දක්ෂ තාක්ෂණික නිලධාරීන් යටතේ අධීක්ෂණය වෙනවා. ඩයග්නොස්ටික් සර්විසස් යටතේ රුහුණු රෝහලේ MRI, CT සහ X-ray අංශ විශේෂ තැනක් ගන්නවා. මෙම පහසුකම දකුණු පළාත තුළ සිටින ජනතාවට හම්බ වෙන විශේෂ පහසුකමක් විදිහට තමයි අපිට දකින්න පුළුවන්. අවසාන වශයෙන් මම කියන්න කැමති අපගේ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන්ම පැය 24 පුරා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කැපවී සිටිනවා. බෙහෙවින්ම ස්තුතියි සාමාන්‍ය අධිකාරියතුමනි මෙවැනි වැදගත් කරුණු රැසකින් අපිව දැනුවත් කරාට ඒ වගේම තවත් මෙවැනි වැදගත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු. Ruhunu Hospital, the hospital with a human touch.